හත්වන කොටස. ප්‍රෞඩ තනිවම සිනාසෙයි. ඔහුගේ හැසිරීම දෙස බලා සිටි අහස්ටිට පුදුමය. ත්‍රීෂා ඇයගේ වැලමිටට ගසා කීවේ ප්‍රෞඩගේ අමුතු හැසිරීම ඇයටද දැනුණු වගය. හිතුවක්කාරයාගේ නෙතු හරිත නෙතු අසලට විත් නැවතින. ඒ දැස් තුළ වූයේ ගැඹුරු බවකි. අහස්ලි සිය ඉරියව් සිනහවත් නොවීමත් අතර රඳවාගෙන සිටියා. අනතුරුව පෞඩ හෙළුවේ සැනසුම් සුසුමක්. ඔහු ඇයගේ පොත ඇය වෙතට දිගු කළා. නෝට්ස් ටික පිළිවෙලට දාගන්න. ඉස්සරහා පේලේ ඉන්න නිසා මට පහුගිය නෝට්ස් බලාගන්න ඕනි වෙනවා. හරි? ප්‍රෞඩ ඇය දෙස බලා කීවා. අවිහිංසකාවේ හිස සැලුවා පමණි. ඇය අවිහිංසක වැඩිදෝ යන්න ප්‍රෞඩට සිතුනි. මට මෙයාගෙන් ඇස්සහකට ගන්න හිතෙන්නේ. බලා ඉන්නම හිතෙනවා. ඉවසන්න නම් අමාරුයි පිණි ජම්බු මල. ඉක්මනින්ම ඔයාට ලං වෙන්න විදියක් හොයාගන්නම වෙනවා. ප්‍රෞඩ අපහසුවෙන්සේ ඇයගෙන් මිදී දේශනය ආරම්භ කරන්නට සිතුවා. මේ එදා මම විහිළුවට කිව්ව දේ ඇත්ත වගේ හාස්ලි. ත්‍රීෂා අහස්ලිගේ සවනත මිමුණුවා. මොකක්ද කියන්නේ? රන්පත්ස ඔයා දිහා බලන බැල්ම නම් එච්චර හොඳ නෑ. මට නම් සැකයි. පිස්සුද ත්‍රීෂා? එහෙම නෑ. ඒ ඔයාට හිතන විදිය. දැන් කට වහගන්න. සර්ගෙන් බැනුම් අහන්න වෙන්නේ. අහස්ලි කීවේ රහසින්. බලමුකෝ. ත්‍රීෂා තාලයකට කීවා. අපහසුවෙන්සේ සිය දේශනය ආරම්භ කරන්නට වූ ප්‍රෞඩ නැවත වතාවක් අහස්ලි දෙස නොබලන්නට තීරණය කළා. අපි හැම පාඩමක්ම ඉවර වෙනකොට ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් වලින් වැඩිම ලකුණු අතර ඉන්න පුළුවන් වෙනවා කියන්නේ ඔයාට අනිවාර්යෙන් මෙඩිසින් යන්න පුළුවන් වෙනවා කියන එක. මෙහෙමයි බයෝ වලින් විතරක් අපිට මේ දෙක කරන්න බෑ. ඒත් පහුගිය අවුරුදු වල රිසල්ට් එක්ක මම අඳුනගත්ත දේ තමයි ක්ලාස් එකේ වැඩිම ලකුණු අතර හිටපු ළමයි සහ මෙඩිකල් සිලෙක්ට් වීම කියන දේ අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ප්‍රෞඩ සිය ඉදිරි සැලසුම් සිසුන්ට පැහැදිලි කරා. මම අනෙක් සබ්ජෙක්ට් දෙකේ සර්ලා එක්කත් එකතු වෙලා මාස 3කට සැරයක් සම්පූර්ණ එක්සෑම් එකක් තියෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම දක්ෂයෝ කවුද කියලා. ළමයි දැම්ම try කළොත් පාඩු නෑ. ඔයාලට ලැබෙන්නේ වටින තෑගි. ප්‍රෞඩ ඉතා ආකර්ශනීයව කීවා. සිසුන් ඉතාමත් උනන්දුවෙන් ඔහුගේ දේශනය අසා සිටියා. ත්‍රීෂා අපි try කරමු මුල්ම 10ටවත් යන්න. හරිද? රන්පත් සර් කියන්නේ මුලින් ඉඳන් එහෙම හදාගත්තොත් මෙඩිසින් යන්න පුළුවන් කියන එකනේ. මම ඒක කොහොම හරි කරනවා ත්‍රීෂා. අහස්ලි කීවේ දැඩි විශ්වාසයෙන්. හරි. දැන් කාටද පන්තියේ වැඩිම ලකුණු අතරට එන්න ඕනේ? කොහොම හරි මම ඒක කරනවා කියලා දැන් හිතුවේ කවුද? ප්‍රෞඩ එසේ පවසා සිය නෙතු සිසුන් අතර රැගෙන ගියා. සිසුවියන් එකිනෙකාගේ මුහුණ දෙස බලමින් සිටියද ඔවුන්ට අත ඔසවන්නට තරම් ශක්තියක් නොවුණා. ඒ සෑම පන්තියක් ආරම්භයේ සාමාන්‍ය බව ප්‍රෞඩ සිතුවත් ඔහුව පුදුම කරමින් දකුණත ඔසවන්නට වූයේ ඇය නොදන්නා ඔහුගේ හීන කුමාරිය අහස්ලිය. ප්‍රෞඩගේ දුඹුරු නෙතු මදක් විසල්ව ගොස්ය. කඩවසම් තරුණයාට වචන පවා එකතු කරගන්නට අපහසුය. නොමුදු ඔහු සාමාන්‍ය තත්වයට පත්ව ඇය හා කතා කරන්නට සිතුවා. මොකක්ද ඔය ළමයාගේ නම? ප්‍රෞඩ ප්‍රථම වතාවට ඇය හා කතා කරන්නට වුණා. අහස්ලි අසුනින් නැගිට සිටියා. නෑ නැගිටින්න ඕනි නෑ ඉඳගන්න. මාත් එක්ක කතා කරනකොට නැගිටලා කතා කරන්න අවශ්‍ය නෑ. ඇය සාවියක් තරම් අවහිංසක වුවත් මෙවන්නකට දකුණත ඔසවා සිටීම පිළිබඳ ප්‍රෞඩ පුදුම වූවා. සර් මම අහස්ලි. සවනතට මීපැණි වැටෙන තරමට වූ මිහිරි වූ අවිහිංසකාවියගේ කටහඬ ඇසීම පවා ප්‍රෞඩට දැනුනේ භාග්යක් ලෙසය. ඇයගේ කටහඬ මේ තරම් ඉක්මනින්ම අසන්නට වේයයි ඔහු නොසිතුවා. ඔව් එහෙනම් අහස්ලි වැඩ කරන්නේ ටාගට් එකකට. ප්‍රෞඩ නෙතු බර කරමින් ඇයට මදක් ලං වූයේ සිය දෑත් කලිසම් සාක්කුවන් අතර සිර කර ගනිමිනි.
යුවතියගේ දෑංගිලි එකිනෙක පැටලේ. ඈ වරක් දුඹුරු නිතු දෙසද අනෙක් වර පොළවටද නිතු බර කරගනී. ඔව් සර්, මම කොහොම හරි ඩොක්ටර් කෙනෙක් වෙනවා. මට අනිවාර්යයෙන්ම ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනි. ඇය කීවා. ඒ තරම් ඌමනාවක්? මගේ අම්මා ගොඩක් දුක් විඳිනවා. ඒක එයාගේ හීනය සර්. වදන් පටලවමින් ඇය කියා දැමුවා. ප්‍රෞඩ මොහොතක් ඇය දෙස බලා සිටියා. හරි, දැන් ඉඳගන්න. යුවතියගේ නිතුවග කඳුළු බව ප්‍රෞඩ දුටුවා. කෑම වලට නම් ලොකු වියදමක් යනවා ත්‍රේෂා. මට මෙහෙම සල්ලි වියදම් කරනකොට දුකයි. ඉරුදින දහවල් ආහාරය මිලදී ගැනීමට සිය නවාතැන පිහිටි ප්‍රදේශයේ හන්දියට ගමන් කෙරූ යුවතියන් ආපිට පැමිණෙමින් සිටියා. ඒ අතර මිලදී ගන්නට වූ අයිස් පැකටයක් රස විඳින්නට වූ යුවතියන් දෙදෙන කෙටි ගවුමකින් සැරසී සිටියා. ඉතින් අපි හෙට ඉඳලා එක බත් එකක් ගමුද? උඹට තරම් නැති වුණත් අපිටත් අමාරුයි හස්ලි. අයියා පිටරට කැම්පස් එකක. තාත්තා යාට පුදුම විදිහට වියදම් කරන්නේ. එතකොට අක්කා එයත් කැම්පස්. අපේ ගෙදරින් මාව අතෑරලා දාලා වගේ. මොකද යාලට මම වෙනුවෙන් වියදම් කරන්න අමාරුයි. ඒත් මම අයියටයි අක්කටයි වඩා හොඳ තැනකට ගිහින් ඒ දෙන්නව සතුටු කරනවා හස්ලි. ත්‍රේෂාගේ දිව්‍ය වුවද සතුටුදායක තත්වයක් නොවුණා. එහෙම නෙවෙයි. අපිට උයාගෙන කන්න තියෙනව නම් වියදම් අඩු කරගන්න පුළුවන්. අපේ අම්මා බංගලාවේ මහන්සි වෙලා ගන්න සොච්චමත් මෙහෙම වියදම් වෙනකොට දුකයි. අර NGO එකෙන් හම්බ වෙන සල්ලි අනෙක් වැඩවලටයි බෝඩින් ෆීස් වලටයි තියාගන්න ඕනිනේ ත්‍රීෂා. මම දන්නවා අම්මා මේ දේවල් කරන්නේ ගොඩක් අමාරුවෙන් කියලා. අහස්ලි කීවේ හූල්ලමින්. ඒත් අපි උයන්න දන්නවද? අම්මලා නැතුව අපි කොහොමද අහස්ලි කරගන්නේ? උයන එක ගැන නම් හිතන්න එපා. මට ඒක හොඳටම පුළුවන්. අම්මා උදේම බංගලාවට ගියාම මම අපේ ගෙදර උයනවා. ත්‍රීෂා මදක් කල්පනා කළා. අපි බෝඩිමේ අංකල්ට පොඩ්ඩක් කියලා බලමු දහස්ලි. එයා මේකට මොකක් හරි කරලා දෙයි. ඔව් අපි හැමවත් කරමු ත්‍රීෂා. කයිවාරු ගසමින් ගමන් කරන යුවතියන් දෙදෙනදොට තරුණයෙකු ඈතින් හිඳ ඔවුන්ව අධීක්ෂණය කළා. ඔහුගේ මුවගට යම් සිනහවක් නැගුණේ පුංචි දරුවන්සේ අයිස් පැකට් රස විඳින ඔවුන්ගේ හැසිරීම නිසා. මාර්ගයේ ගමන් ගන්නා ඔවුන්ට කිසිදු සිහියක් නැති වග ඔහුට සිතුණා. වේගය බාල කර රථයේ වේගය යලිත් යථා තත්ත්වයට පත් කෙරූ තරුණයා ඔවුන් ආසන්නයට විත් සිය නිල් පැහැති මෝටර රථයේ නවතා සිටියා. යුවතියන් දෙදෙන බය වී බලා සිටියා. අහස්ලි සහ ත්‍රීෂා එකිනෙකාගේ මුහුණු දෙස බලා සිටියදී එහි ඉදිරිපස අසුනේ වීදුරුව පහත් වුණා. දෙවියනේ රන්පත්ස. තිගැස්සුණු යුවතියන් දෙදෙන සිය මුවෙහි රඳවාගෙන සිටි අයිස් පැකට් සිරුර පිටුපස සඟවා ගනිමින් කෙළ පිටක් ගිල දැමුවා. මේ අර අලුත් පන්තියේ ඉස්සරහ පේළියේ ඉන්න ළමයි දෙන්න නේද? අවු කන්නාඩියේ ඉවත් කෙරූ ප්‍රෞඩ විමසා සිටියා. අහස්ලි බිය වී බලා සිටියා. ඔව් සර්. ත්‍රීෂා පමණක් පිළිතුරු දුන්නා. මේ කොහෙද යන්නේ? දෙන්නට මෙලෝ සිහියක් නැහැනේ පාරේ යනකොට. අහස්ලි ත්‍රීෂා දෙස බැලුවා. සර් අපේ බෝඩිම තියෙන්නේ මේ පාරේ. කෑම අරන් යන්න ආවා. තව හුඟක් දුරයිද? ඔව් තව ටිකක් දුර යන්න ඕනි සර්. මාත් ඉන්නේ මේ පාරේ කෙළවරේ. දෙන්නම නගින්න. නිකන් ආවේ පිච්චෙන්න ඕනේ නෑනේ. ඔහු එසේ පවසා රථයේ පිටුපස ద్వාරයන්හි අගුළු විවර කළා. එතෙන් ළමයි අදට මල් රටා තුලින් සමුගන්නම්. ආයෙත් දවසක ඉක්මනින්ම හමු යමු. අනිවාර්යෙන්ම ටෙඩි නවස් සබ්ස්ක්‍රයිබ් කරන්න.